සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙනවාට ගොඩක් වැදගත් වෙන කාරණාව කිව්වොත් අනිවාර්යයෙන්ම මම නිවැරදි. මොකද අද වීඩියෝ එකේ මම ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට WhatsApp hacking පිළිබඳව නැත්නම් WhatsApp එකක් hack කරලා පෙන්නනවා YouTube වීඩියෝ එකකින්. ඇත්තටම ශ්‍රී ලංකාවේ අද වෙනකම් මේ වගේ වීඩියෝ එකක් ඔයාට කිසිම YouTube channel එකකින් බලා ගන්න හැකියාවක් නැහැ. මොකද YouTube privacy නැත්නම් YouTube policies හරහා මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඉතින් ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ එක ඔයා මේ වෙනකොට බලනවා කියන්නේ සමහරට මුල් ඉවස්ලා වෙන්න පුළුවන් වීඩියෝ එකේ. මොකද මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් YouTube එකෙන් අයින් කරන්න ගොඩක්ම ඉඩ වැඩි. ඉතින් ඇත්තටම අන්න ඒ හේතුන් නිසා සමහර විට මේ වීඩියෝ එක YouTube එකෙන් අයින් කරා මම හිතනවා ඔයා ඇත්තටම වාසනාවන්තයි මේ වීඩියෝ එක මුලින්ම බලන්න ලැබිච්ච එක. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අද මම මේ වීඩියෝ එකෙන් WhatsApp එකක් hack කරලා වැඩ පෙන්නනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ පිළිබඳව ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඉදිරියටත් මම මේ වගේ ගොඩක් වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ වීඩියෝස් ඉදිරියට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන්ම මගේ YouTube channel එක subscribe කරොත් විතරයි. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න මම මොකද subscribers 10000ට යන ගමනේ ඉන්නේ. ඔයාලට පුළුවන් දැන්ම subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම තාමත් මේ වීඩියෝට ඔයා කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් මේ වීඩියෝ පිළිබඳ තියෙන අදහස් වල අන්තිමේට හරි වීඩියෝ එකේ අන්තිමේට හරි කමෙන්ට් එකක් දාන්න කියලා අනිවාර්යෙන්ම මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් තවත් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒක තමයි මේ වීඩියෝ එක මම ගේන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ තවත් කෙනෙක්ගේ ප්‍රයිවසි එකක් නැත්තම් තවත් කෙනෙක්ගේ ඩීටේල්ස් හොරෙන් ගන්න එහෙම ක්‍රමයකට නෙවෙයි. අනිවාර්යෙන්ම මම අද මේ වීඩියෝ එක ගෙනාවේ තවත් කෙනෙක්ගේ දැනුමක් සඳහා පමණයි කියන එක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් මේ වීඩියෝ like එකක් දාන්න. මොකද නැත්තම් YouTube එක කරා මේ වීඩියෝ එක අයින් කරන්න ඉඩ තියෙනවා. මොකද dislike එකක් හරි වැටෙනවා. සාමාන්‍ය මේ වීඩියෝ එක අයින් කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න මේ පිළිබඳව කියලා දෙන පළවෙනි YouTube channel එක නිසා. එහෙනම් වැඩි කතා නොකර අපි යමු අද ගෙනාපු වීඩියෝ එකට. කලින් කිව්වත් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට WhatsApp hack කරන විදිය පෙන්වන පළවෙනි වීඩියෝ එක ආරම්භ කරන්නයි යන්නේ. ඉතින් කලින් කිව්වත් වගේ මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාන්න ඕනේ. මොකද නැත්තම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම YouTube එකෙන් අයින් කරනවා. ඉතින් ඒ නිසා වීඩියෝ like එකක් දාන්න. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා mod APK එකක් ගැන. ඉතින් මේක download කරගන්න පුළුවන් ඒ smartphone එකට. ඉතින් ඇත්තටම මෙතනදී ඔයාට මම මේ app එක පිළිබඳව කිසිම නමක් තොරතුරක් පෙන්වන්නේ නැහැ. වීඩියෝ එකේ අන්තිමට වඩා මේ පිළිබඳව අනිවාර්යයෙන්ම පෙන්වන්න මම උත්සාහ කරනවා. මොකද මම මෙතනදී මේකේ නම හරි නැත්නම් ඒකේ ෆොටෝ එකක් හරි පෙන්නුවොත් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක අයින් කරන නිසා මම අන්තිමේට සංගවලා හරි වාට පෙන්වන්න උත්සාහයක් ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ගොඩක් හොඳට වීඩියෝ එක බලන්න. සාමාන්‍යයෙන් මම YouTube එකට අහු වෙන්නේ නැති විදිහට තමයි මේක දාන්න ගොඩක්ම උත්සාහ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක හොඳට අන්තිමේට ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් කරමු මෙන්න මේ හැක් එක. හරි. ඉතින් ඉස්සලම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Chrome web browser එක open කරගන්න එක. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Chrome web browser එකේ සාමාන්‍යයෙන් search result එකක් විදිහට search කරගන්නවා. මම මෙන්න මේ විදිහට මේකේ නම සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද කලින් කිව්වත් වගේම මේක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම search කරගන්න ඊට පස්සේ links කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනින් ඔයාලට පළවෙනි link එක හැටියට මෙන්න මේ විදිහට පළවෙනි link එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි. මම ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි link එක touch කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන interface එක ඔයාලා සමහරට මේ website එක ගැන දන්නවා ඇති. happy mod කියන website එක මේක. ඇත්තට මේකේ mod APK තමයි download කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම අර අදාළ link එක මෙන්න මේ විදිහට මගේ smartphone එකට download කරගන්නවා. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලා පුළුවන් සාමාන්‍ය විදිහට my files වල ගිහලා මෙන්න මේ app එක වාගේ phone එකට download කරගන්න. ඉතින් mod APK එකක් විදිහට download කරගෙන ඊට පස්සේ ඒක app එකක් විදිහට වාගේ phone එකට setup කරගන්න පුළුවන්. හරි. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට setup කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා WhatsApp එකට සමානම app එකක් විදිහට තමයි මේක create කරලා තියෙන්නේ. interface එකෙත් පොඩි වෙනස් තමයි තියෙන්නේ. ඇත්තටම මම මේ හැම එකම blur කරලා පෙන්නන්නේ. මේව blur කරේ නැත්නම් අනිවාර්යයෙන්ම YouTube එකේ මේ වීඩියෝ එක අයින් කරනවා. මම මේ වීඩියෝ එකේ අන්තිමේට කොතනද හරි ඔයාලට පෙන්නනවා මේක. අනිවාර්යයෙන් වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් එහෙනම් මම ඔයාලට කලින් කිව්වත් වගේම ඊට පස්සේ මම මේ app එක download කරගන්නවා. හරි. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ අන්න ඒ විදිහට මම app එක download කරන් තියෙන මට app එකේ interface එකවත් ඔයාලට පෙන්වන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ මේ විදිහට app එක පොඩ්ඩක් blur කරලා තියෙන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට app එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේක WhatsApp එකට ගොඩක්ම සමාන විදිහට තමයි create කරලා තියෙන්නේ. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට app එක දැන් touch කරගන්නවා. ඉතින් app එක touch කරගත්තාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම මේක
පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවා. රිසර්ච් කරලා බැලුවට පස්සේ මම ඊට පස්සේ මේකට කන්ටැක්ට් පවර් ඇත්තටම ගන්න පුළුවන්. මේක WhatsApp එක විතරක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මම දන්නවා ඇති සමහරට ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයා ඒ ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට තවත් ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවනේ උඩ ඩොට් තුනක් තියෙනවා. අන්න ඒ උඩ තියෙන ඩොට් තුන ඔයා ක්ලික් කරන්න ඕනේ. හරි. ඉතින් ඩොට් තුන ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් ඔප්ෂන් පහක් විතර තියෙනවා. මෙතනින් කන්ටැක්ට් කියන ඔප්ෂන් එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. හරි. ඉතින් කන්ටැක්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා මේ සාමාන්‍ය මෙතනදී නම් මම බ්ලර් කරන්නේ මගේ ප්‍රයිවසි එක හින්දා මේවා සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ නේ වීඩියෝස් වල. ඉතින් මේ මගේ ප්‍රයිවට් කන්ටැක්ට් තියෙන්නේ. ඒ නිසා මම මේවා බ්ලර් කරන්නේ නැත්නම් මේවා පෙන්වනවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතනින් කන්ටැක්ට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මම මෙතනදී ඔයාලට දැන් මෙතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලට තොරතුරු ලබා ගන්න අවශ්‍ය කෙනා. ඒ කියන්නේ සාමාන්‍යව දන්නවා ඇතිනේ ෆෝන් ඇප් එක. ඒ කියන්නේ ඔයගලන්ට ඕන ෆෝන් එක ඩවුන්ලෝඩ් කරනකොටම එන ෆෝන් එකේ එනම එකක් තමයි මේ කෝල් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකට තමයි එන්නේ. මෙතනදී සාමාන්‍ය හැක් කරන්න අවශ්‍ය කෙනා ඉන්නේ. අන්න එයාගේ ෆෝන් එකේ ලින්ක් එක නැත්නම් ෆෝන් එකේ නම්බර එක මේකේ තියෙනවනේ. අන්න ඒ විදිහට ආයක ක්ලික් කරගන්න. හරි. ඉතින් ඔයා අන්න ඒ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඊට පස්සේ එච්චරම ඔයාට මෙතනදී කරන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට මේක ටච් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාව මෙතනින් ලොග් අවුට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඇප් එකෙන් අයින් වෙලා යනවා ඔයාව. ඊට පස්සේ ඔයාව ඒ ඇප් එකෙන් අයින් වෙනවනේ. හරි. ඉතින් ඊට පස්සේ ඇප් එකෙන් අයින් වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සාමාන්‍ය WhatsApp ඇප් එක තියෙන්නේ. අන්න ඒ විදිහට මේ හැම එකම ඔයා ස්ටෙප් බයි ස්ටෙප් තමයි අහන් ඉන්න ඕනේ හරියටම. කලින් කිව්වත් වගේ මේ හැම එකම බ්ලර් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් YouTube policies වලට බාධාවක් වෙන නිසා. හරි. ඉතින් ඔයාට ඊට පස්සේ ඔයාට යන්න පුළුවන් සාමාන්‍ය විදිහට ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා ඔයා WhatsApp එක ඔයාගේ normal ඔයා පාවිච්චි කරන normal app එකේ තියෙන අන්න ඒ app එක normal විදිහටම touch කරලා open කරගන්න. හරි. ඉතින් අන්න ඒ විදිහට normal විදිහටම touch කරලා open කරගත්තාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා උඩ dot තුනක්. ඉතින් අන්න ඒ විදිහට dot තුනක් click කරන්න. ඉතින් ඊට පස්සේ අර list එකක්ම යටින් ඔයාට වෙනදා නොදකපු option එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි අර switch account කියන එක. ඉතින් ඇත්තටම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට switch account කියන අන්නේ ස්විච් account කියන එක ඔයාලා ටච් කරන්න. ඉතින් අන්න ඒ විදිහට ටච් කරාට පස්සේ සාමාන්‍ය විදිහටම ඔයා දන්නවා ඇති මේක QR එකක් ස්කෑන් කරලානේ ගන්න ඕනේ. අන්න ඒ විදිහට QR එකක් ස්කෑන් කරලා අරගෙන ස්විච් account එක එබපු ගමන් ඒ අදාළ කෙනාගේ සම්පූර්ණ WhatsApp එකම ඔයාගේ ෆෝන් එකට ලැබෙනවා. හැබැයි මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම එයාගේ WhatsApp නම්බරේ විතරයි. WhatsApp රුත් නෙවෙයි normal නම්බර එක විතරයි තිබ්බේ. අන්න ඒ විදිහට ඔයාලට පේනවා ඇති ටච් කරලා සාමාන්‍ය ඉතුරු ඔක්කොම සෙටප් කරන්නේ මෙන්න මේ ඇප් එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මේ WhatsApp hack එක අවසන් වෙන්නේ. ඉතින් මං හිතනවා අනිවාර්යයෙන්ම අද මං ගෙනාපු මේ වීඩියෝ එක ඕගලන්ට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් මම ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං තාමත් channel එකේ subscribers 10000ට යන ගමන ඉන්නේ. අනිවාර්යෙන් දැන්ම subscribe කරන්න. ඉතින් ඔයාට ওই විදිහට වීඩියෝ එක බලලා සාමාන්‍ය hack එක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම කලින් කිව්වත් වගේ මේ වීඩියෝ එක තවත් කෙනෙක්ගේ ප්‍රයිවට් තොරතුරු නැත්නම් කිසිම දෙයකට හානියක් කරන්නේ නෙවෙයි තවත් කෙනෙක්ගේ දැනුමක් සඳහා පමණයි මේ වීඩියෝ ගෙනාවා කියලා ආයෙත් මතක් කරනවා. මොකද මේ වීඩියෝ එක සමහරට YouTube එකෙන් අයින් කරන්න. ඉතින් ඇත්තටම අද මම මේ ගෙනාපු වීඩියෝ එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති. මොකද ඇත්තටම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මම මුලිනුත් කිව්වනේ. ඇත්තටම මම හිතනවා අද මේ වීඩියෝ එකට අනිවාර්යයෙන් වැදගත් වෙන්න ඇති කියලා. තාමත් මගේ YouTube channel එක subscribe කරගෙන නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට පුළුවන් දැන්ම subscribe කරන්න. මොකද මේ වගේ වැදගත් වීඩියෝස් ඉදිරියටත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අද වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද කලින් කිව්වත් වගේ කමෙන්ට් ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් එන්න පුළුවන් මේ වීඩියෝ එකට. අනිවාර්යෙන් ඔයා වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඕනේ. ඒ වගේම අද වීඩියෝ එක පිළිබඳව තියෙන අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරලා මේ වීඩියෝ එකකින් අයින් වෙන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.